ඔබ නවත්තන්න. තරුණයෝ මේ බන්ධනාගාරවල බණවලට ගියපුවාම ඒ වගේ මුදලාලිලා නැහැ. මේ ගම්වල පොඩි කොල්ලෝ ඉන්නේ. මේ පොඩි පැටවෝ ඉන්නේ. පව්. අපේ තරුණ පරම්පරාව කියන්න සතුටුයි. දැන් ගොඩ දෙනෙක් හැදෙනවා. දැන් ගොඩ දෙනෙක් බණ අහනවා. ගොඩ දෙනෙක් පන්සල් යනවා. බුදුවරු කියපු විදිහට ඉන්න. බුදුවරු උගන්වපු විදිහට ඉන්න. ධාර්මික රැකියාව, ධාර්මික රස්සාව කරන්න. ජීවිතේ කවදාවත් අපි කරන දෙයකින් අනෙක් පීඩාවටපත් කරන්න එපා. පොරොන්දු වෙන්න. අදිෂ්ඨාන කරගන්න. කවදාවත් අපේ සිතුම් පැතුම් වලින් අනෙකට හානියක් වෙන්න දෙන්න එපා. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. මම අර මුලින් කිව්වේ මේ පවුල පන්සල වගේ දෙන්න ඕන කියලා. තරුණ මහත්තුරු එක රොදට එක පොදියට ඉන්න. පන්සලට එන්න. බොමලුව චෛත්‍ය මලුව අමරින් මේ ගම්වල තරුණ මහත්තුරු සංවිධානගත වෙන්න. මම අර මෙහි මරණාසන්න සමිතිය තියෙනවා. ඇති මම ඔව්වගේ සමහර මේ සභාපතිලා ඉන්නවා දිසාපතිට ආපහු පුදුම ගෙම්බර ගන්න දේ. ඒ මිනිහට කියලාම පඩි හම්බෙන පෙට්ටියට හම්බෙන ගානම ජීවිතේ ගාර ලෝචනිවා තෝච. අනේකට ගරු කරන්න නිහතමානී වෙන්න වෙනතුනේ. ඔය තරුණ මහත්තුරුන්ට මම පොඩි යෝජනාවක් කරනවා. මේවා ඔය දැතෙමතුමත් මෙතන ඉන්නවා. විවිධ පක්ෂවලින් අමතුනේ ඔය තරුණ සංවිධාන තියෙනවා. ඔව් වගේ කරන්නේ මේ දිනයට යන එකයි පක්ෂ දිනයට යන එකයි. තව මොනවද කරන්නේ? ඔය දෙක තුන විතරනේ කරන්නේ. ඒ උනාට තරේ සංවිධානවලට පුළුවන්. අපි මේවා කරන්නේ මොන සංවිධානයද? මොන බලවේගෙන්? දහස් ගානක් එක්කවෙන් ධර්මයේ තියෙන ආශ්චර්ය, ශාසනයේ තියෙන බලගතුකම, සිවුරට තියෙන වටිනාකම. එතකොට එහෙම සංවිධාන තියෙන හැම පක්ෂයකම එහෙම සංවිධාන තියෙනවා. මම ওই මරණාධාර සමිතිය වලට මෙව්ව කියන්නේ නැත්තේ ඒව කියලා පාඩම් ගහන පඬිතයෝ සමිතිය වල ඉන්න සමහර මාමලා කියලා තේරුම්න්නේ. ඔය මේ ගම්වල ගංගම් පිටින් එක්කහුව වෙලා අපි කරන්න ඕන වැඩක් තමයි අර සමාජ වෛරය නැති කරන්න ඕන. මිනිස්සු තුළදී සමාජ වෛරය නවත්තන්න ඕන. සමාජ වෛරය නවත්තන්න නම් අනේකට පිහිට වෙන්න බලන්න ඕනේ. එහෙම හැදුනට පස්සේ අර අපි හිතමුකෝ දැන් ගමේ කවුරු හරි ස්පිරිතාලේ නැවතුණා කියලා. සමහරු ඉන්නවා පින්නතුනේ බෙහෙත් තුණ්ඩුව දීපුවාම ඒක එළියෙන් ගේන්න යවා ගන්න කෙනෙක් නෑ. පුළුවන් නම් වරු භාගේ හරි කමක් නෑ හදාගෙන ගමේ සමෘද්ධියට වැඩ කරන්න. ඔය කියන්නේ එහෙම නෑ ඔවුන්ට කරලා තේරුමක් නෑ ඔවුන්ගේ කිසි කෙලෙහි ගුණයක් නෑ කියලා. අනෙක්ගේ කෙලෙහි ගුණේ තිබ්බා හෝ නැතා හෝ නිරන්තරයෙන් අනෙකට පිහිට වෙන්න බල මිනිස්සු අසරණ වුණාම පිහිට වෙන්න වැඩක් හදාගන්න. එතකොට පින්නතුනි ගම්වල තරහකාරයෝ නැතු යනවා. එතකොට ගම්වල ඊර්ෂ්‍යාකාරයෝ නැතු යනවා. මේ තරුණ මහත්තුරුන්ට ඒ කටයුත්ත අපූර්වට මේ ගම්වල නැද්ද ක්ලිනික් එකට බෙහෙත් ගෙන්න පයින් බස් එකට යන අම්මලා තාත්තලා ඕන තරම් ඉන්නවා. මේ එකමුතුව මේ වටිනාකම සමගිය මේවා තරුණයෝ කරන්නේ. මේ ගම්වල ඕන තරම් දුප්පත් දූ දරුවෝ ඉන්නවා. ඔය සමහර මිනිස්සු කියනවා ස්කූල් බඩු ටික ගන්න 30000ක් විතර යනවලු අන්තිමට අවුරුද්දේ.
එහෙම වෙන්න අවශ්‍ය නැහැ. මුල ඉඳන් හොදාර සමජීවී කතා බුදුරෝ ගන්න. පමණ දැනගෙන ජීවත් වෙන්න. පුළුවන් තරම් අයත් තරුණ මහත්තුරුන්ටමයි කියන්නේ. එක්කහුව වෙලා ඔය නිකම් වල ඉන්න දුප්පත් ළමයින්ගේ වැඩ ටික කරලා දෙන්න. ඒවා කවුරුත් දැනගත්තේ නැති වුණාට ගැටලුවක් නැහැ. පොඩි උන්ගේ කටයුත්ත කරලා දෙන්න ගම්වල ඉන්න ළමයි ටික රැකගන්න. තරුණයෝ එක්කහුව වුණොත් එහෙම මේ මත්ද්‍රව්‍ය ව්‍යසනය අපිට නවත්තන්න පුළුවන්. තරුණයෝ එක්කහුව වුණොත් එහෙම විෂ මත්ද්‍රව්‍ය මේ රටින් තුරන් කරන්න පුළුවන්. මොකද අර නිට්ටඹේ තාත්තා කියනවා දැක්කද ඒක ඔළුවේ ගැටලු ඇයි මේ පුතා ඔළුවෙන් අරගෙන බිම ඇනලා කාගේද තාත්තගේ ඊයේ දැක්කද මැදවච්චේ කොල්ල අම්මට කොටලා පොරවේ ඇයි බොණ්ඩ යන්න එපා කිව්වා කියලා පොරවෙන් කෙටුවා එවනම් සංසාරගත වෛර ඒවා සංසාරගත තරහ පිරිමහන එනිසා තරුණ මහත්තුරුන්ට කියන්නේ ඒවා ඉතින් හෙට ඉඳන් ගෙවල් වල කරන්න ඕන හොඳේ 10-11 වෙනකම් බුදියන්න නැතුව ඔය කොල්ල පුදුම විදිහට මා මුස්පෙන්තුකමක් තියෙන්නේ පාන්දර 2-3 වෙනකම් පොන්නල ලුණු කපනෙව්වයි යකඩ කරනෙව්වයි බල ඉන්නවා පුදුම පිළිගාව මම අම්මලාට තාත්තලාට කියන්නේ ඉස්කෝලේ වල දැම්මත් වෙනතුනේ මොක නැති වුණත් කමක් නැහැ පොඩි උන්ට ෆෝන් නම් දෙන්න එපා ඇයි අපේ උන් දන්නේ ඒවා පාවිච්චි කරන්න දැක්කද අර පොලිසියේ හිටපු පොඩි එකා ඊයේ පෙරේදා වීඩියෝ කැල්ලක් කොල්ලගේ අත් දෙකෙන් නිකන් ගේම් එක වදිනවා මේක පිළිකාවක් කරලා ෆෝන් එක ඔබ ඉන්නකොට දරුවෙකුට කියන්න පුතේ කන්න කියලා පුදුම විදියට උන්ට යකානගෙනවා කේන්තියන් පින්නතුනි නාන්නේ ඊයේ පෙරේදා වැලිගම තාත්තට කොටන්න කියලා ඇයි ෆෝන් එක ගත්තා කියලා බෙල්ලවල දාගන්න මේ කෙල්ලොන්ගෙන් ෆෝන් ගත්තොත් මේක පිළිකාවක් කළා දෙන්නේ ඒක ෆෝන් එකේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ නේද ඒක වතුර ඕනේ වුණාට ගම් වතුර ඕනේ ඇබ්බැහිය නවත්තන්න ඒක හරි විනාශයක්